හජම මස්තේ අමටට සෙට්ට ඔන්නද අද ගොල්ලොගේ මේ ඇනගොම් නගන්න තියෙනවා නාඩු පැසිසිස් ඒකේ එපිසෝඩ් 12 මේ එපිසෝඩ් රිවිව් එක. ඉතින් මේ වීඩියෝ බලන ඔයා තාමත් මගේ මේ සබ්ස්ක්‍රයිබ් එක තරකින YouTube channel subscribe කරන්න නැති දැන්ම බලලා subscribe බටන් එක ක්ලික් කරන්න. ඉතින් වැඩි කතාවක් නැතුව අපි යන් අද මේ වීඩියෝ ස්ටාර්ට් කරන්න. Wolfie Beats. Hey, tama tate tiyane sindu akirilla raya pura hora fema numba kenne bakirilla kata pura banna kiwado kare bakirilla anganavane vehuwe chamunna sin ඉතින් සෙට් අද එපිසෝඩ් එක පටන් ගන්න. එපිසෝඩ් 211 ඉවර වුණා. ඒ තැනම තමයි. ඉතින් ඔයගොල්ලෝ මතක ඇති එපිසෝඩ් එකේදී අපි අර පොලිස් නිලධාරියා අයියා පිටිපස්සේ ආපු අර තඩියවයි තව එක පොඩි ළමයෙක් වෙයි මේකන හිර කරගත්තා. ඉතින් එයා තමයි මේ අපි නඩුවට තාජනය කරන්නේ. පුළුවන් නම් පුළුවන් දැක් කරාම පොඩි එකෝ කියලා. අපේ නඩුවට නම් යකනයිනවා මේ සින්න දැකලා ඉතින් අපේ නඩුවගේ තාත්තෙකුත් වැටෙනවා. ඉතින් දැන් මෙයා ආයමත්යාගේ නූල් බෝලේ පාවිච්චි කරලා අපි නඩුවට ඇටැක් කරද්දි ඉතින් මේ පොලිස් නිලධාරියා නම් ඉතින් බලන් ඉන්නවා. දැන් ඉතින් මේ තුන් දෙනාම ඉන්නේ අර කෙල්ලගේ නූල් බෝලේ යටතේ. ඉතින් දැන් අපේ නඩුව ආය ඇටැක් කරන්න ගියත් මේ කෙල්ලන් එක ලේසියෙන් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කට්ටිය අනිවාර්යෙන් channel subscribe කරන්න මේ වගේ වීඩියෝ බලන්න. දැන් අපේ නඩුවට සඩ ක්ලෝන් එකක් හදලා අපි මේ කෙල්ලව පොළොව ඇතුළට ගන්නවා කියන්න ගැහුවත් එක්ක මරන්න පුළුවන් වෙන්නේ. කුඩයක් එක්ක මිනිස්සෙක් පල්ලහලම තමයි. ඉතින් මෙයා එපිසෝඩ් 210 හිටියා. මතක තියෙන කට්ටිය යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් දැන් මෙන්න මේ මිනිස්සයා ආරම දෙකට පොඩි එකන ඇරන් ඉල්ලා යද්දි අපේ නඩුනා ඒ තිබ්බ නූල් ටික කාලා ඉන්නට නතන බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කඩිය දාවට ඇවිල්ලා මේ මිනිස්සයා නම් කියන්නේ ඒ කවුද කියලා. ඉතින් මේ කියන්නේ ඒ වගේ මල්ලි කියලා. ඉතින් මෙතන ඉන්නම ඔක්කොම ෂොක් වෙන්නේ. ඉතින් මෙයා දය කරලා තියෙන්නේ මේ මනුස්සයා බේරගත්ත එක. ඉතින් අර පොඩි උන් කියන්නේ ඔව් ඒක ඇත්තක් කියලා තමයි. ඉතින් අපිට පෙන්නන්නේ ඒ අතීතේ වුණ ඒ දුක්කර සිදුවීම. ඉතින් මේ වෙලාවේ තමයි මේකතර ගින්නක් ඇතලා තියෙන්නේ. මෙයා හදලා තියෙන නම් මෙයා බේරගන්න ඒ අරයා තේරුම්නේ තියෙන්නේ මෙයා මරන්න හැදුවා කියලා. දැන් මේගොල්ලෝ මෙයා මේ ඇත්ත හැලි කරද්දී අර ඔක්කොම ෂොක් වෙලා අන්නමන්ද හුඳ බුද වෙලා ඉන්නවා. දැන් අපි රොක්ලි සාකුරයි මේ ඉතින් පොලිස් නිලධාරියට ඕඩරෝගේ ගාවට ඉල කියන්නේ එයා කරලා තියෙන හොද වැඩක්නේ. ඔයා තමයි මේ වැඩේ වරදගෙන වටහාගෙන ඉඳලා තියෙනවා කියන්නේ. ඉතින් දැන් මෙයා ඒකේ දුකට පාර්ට්නර් සයිඩ් ෆීලිං එක තමයි ඉන්නේ. ඉතින් දැන් කියනවා මම කරේ වැරද්දක් මම මේක අනිවාර්යෙන් හරි ගස්ස ගන්නවා කියලා. අර තඩිය යන්න යද්දි අහනවා ඔයා කොහෙද යන්නේ කියලා. ඉතින් එයා කියනවා මම මෙච්චර කල් මගේ යට හිටපෙකව බේර ගන්නවා මම උට කීනීමක්වත් වෙන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් කට්ටිය අද එපිසෝඩ් එක HD පාටින් තමයි ගෙනාවේ. ඉතින් තවදුරටත් එපිසෝඩ් එක අසල ඩීප් බහිද්දි ඔය බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සෙට් එක යන හදන්නේ මේ පොලිස් නිලධාරි මෙයාගෙන. ඉතින් එයාගේ අර මලියගන්න තමයි දැන් ඔක්කොම පිටතට හදන්නේ. ඉතින් ටිකින් ටික පෙන්නනවා අවස්ථාවක් කියලා තියෙන්නේ. සෙට් එක මැඩියට බහලා ඉන්නේ අපේ අර මේ ටෝඩරොකගේ පොඩි මල්ලියෝ හොයන්න. ඉතින් මේ පතිතේ සිදුවීම අපේ ටෝඩරොකගේ හිතේ ඇඩින් දෙද්දි අපිට දැන් පෙන්නන්නේ එක වර්ගයේ මාලිගාවක්. ඉතින් මෙතන අර අරයාගේ මල්ලිට හොකක් වද තියෙනවා තමයි බලන්න පුළුවන් වෙන්නේ. අපි සෙට් එක නම් තාම දන්නේ නැහැ මේ බල දෙන්නේ මොන මවුලටද කියලා. ඉතින් දැන් තව ගොඩක් බලන්න පුළුවන් වෙන්නේ අපේ මේ පොලිස් නිලධාරියට ඕඩරොකි වගේ සෙට් එක ඇතුළටම දුවන් යද්දි එතන අහුලා තිබ්බ උලකට අහුවෙන්නේ කියා ඒකෙන් බේරන අපේ සෙට් එක සෙට් එක ෆයිට් එකට ගිහිල්ලා හොයන් යනවා අර මල්ලිව. ඉතින් දැන් මේගොල්ලෝ යන්නලා තියෙන එක පඩිපලක් වගේ තරකින් තමයි තමයිනාට කියනවා ඉන්න අවදානම් තැනක් ඒ හින්දා මේක චෙක් කරලා ගියොත් හොඳයි නේද කියලා. ඉතින් දැන් ඉතින් දැන් මේගොල්ලෝ දැක්ක මේ සෙට් එක මෙයා අඩුවන් ගියන් පස්සේ මේගොල්ලෝ වලියක් යනවා තමයි බලන්න පුළුවන් වෙන්නේ. මොකටද කියන්නේ අපි තාම දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපිට තේරෙන්නේ මේ වැඩේ කරලා තියෙන්නේ අර දෙන්නා මේ හිර කුළුන් බේරන්න කියලා. උන් මෙතනට එනවා අර බ්ලූ ප්‍රින්ට් කාණ්ඩායමේ නායකයා. ඉතින් මෙයා මෙතන ගින් තියලා දානවා එයාගේ සුපිරි කුඩේ. ඉතින් මෙයා මේ තියෙන හිරගේ ඈත් ගන්න හදද්දී ඉතින් මේ අපිට ඕඩරෝගිට නම් කිනි දකලා පොඩි බයක් ඇති වෙනවා තමයි අපිට පෙන්වන්නේ. ඉතින් මේ මුළු හෝල් එකම කිනි ගද්දී අපි නාවට යනවා පස්සේ
ඊට පස්සේ අපි බ්‍රදර් නාරුටෝ ෂැඩෝ ක්ලෝන් එක හදනත් එක්කම කතාව ස්විෆ්ට් වෙනවා අපිට ඕඩර් කියන තැනට. ඉතින් ගින්දර දැක්කහම නම් එයාට එක විදිහේ බයක් ඇති වෙලා කලන්ත දාන සීන් එකට ඔන්න මෙන්න තියෙනවා. ඉතින් දැන් අපි අර තඩියා නම් මෙයා බේර ගන්න සීන් එක තමයි ඉන්නේ. දැන් අපේ නාරුටෝ පසුපස හැබාය කුඩෙන් යන මිනිස්සයාගේ අපේ නාරුටෝ ෂැඩෝ ක්ලෝන් එක හදලා රසෙන් යන කතරක් ගහන්න යන්නේ නැති වෙලා යන්න. ඉතින් මේක වැදෙනවාගේ ලාරයාගේ තෝරන මෙතන පිපිරීමක් ඇති වෙනවා ලොකු. ඉතින් ඒ පිපිරීමත් එක්කම අර මනුස්සයා බිමට ඇදගෙන වෙන්න තමයි අපිට පෙන්වන්නේ. දැන් අපේ තඩියා අර පොඩි එකයි ටෝටෝ කිව්වා බේරගෙන මෙතනින් කැපිලා යන්න හදන්නේ. ඉතින් මෙතනින් කතාව පෙන්වන්න අර පාලන සීන් එකට. ඉතින් එයාට මේ සීන් එක නැවතත් මතක් වෙනවා. දැන් මෙයාට සීරි නසා ගන්නවා වෙලා. ඉතින් මෙයා පිහියෙන් බලට යන්න ගිහිල්ලා අර ඉර කුඩුව කපලා එයාගේ මල් උත්තර මෙතනින් පැනලා තමයි අපිට පෙන්වන්නේ. ඉතින් දැන් මෙයාගේ මල් නම් එයාට කියනවා අයියේ මම ඔයාව දකින්න අවුරුදු ගාන පිරුවා කියලා. ඉතින් දැන් ඊළඟට අපිට පෙන්වන්නේ ඉනිගන් ඉවලදී බලන් ඉන්න අපි මේ සෙට් එක. ඉතින් දැන් මේගොල්ලෝ අහන්නේ නාරුටෝ කියලා. ඉතින් දැන් අපිට ඊළඟට පෙන්වන්නේ නාරුටෝ කුඩෙන් වැටෙනවා තමයි. ඉතින් ඔන්න දැන් වයිට් ෆයිට් වලි ඔක්කොම ඉවර. දැන් ඔන්න ඉතින් සුපිරි සීන් එකක් දාලා තියෙන්නේ. මේ තමයි එපිසෝඩ් එක අවසානයේ. ඉතින් දැන් ඔක්කොම සතුටු කරලා විසිරෙන්න යන්නේ. ඉතින් ඕගොල්ලෝ මට සතුටු දක්වලා channel එක subscribe කරලා විසිරෙන්න. ඉතින් මම ඕගොල්ලන්ගේ ඇරමික් පොන්ඩා